කන්නාන් පොකන ඉදිරියටම ගිහින් ආතත් ඔබට ආශාරය කරන ආකාරය ඔබගේ උණුසුම ප්‍රසන්නතාවයක් ලබා දෙමු. මොහොත ඉදිරියට වගේම පිටපස්සට උනත් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. පිටපස්සට ගමන් කිරීමේදී මොන්ගේ වෛද්‍ය භාවිතා කළ තමයි පිටපස්ස ඇති බාධක හඳුනාගන්නේ. ඉතින් අපේ මේ නරඹන්නන්ට වගේම අපිට බොහොම අපූර්වට වැදගත් විදිහට වැදගත් නොවනලා වගේ පුංචි අලිපස්ස කියලා මෙන්න මේ විදිහට වාඩි වෙන්න පුළුවන් කියලා තමයි මේ ඔබට පෙන්වන්නේ. අපේ අපේ මේ පුදු කීයක් තියනවද? පහයි නේද? ඉතින් බලන්නකෝ අපේ අලියාලෝ මොකද කියන්නේ කියලා. එයාලා කියන්නේ ඔයාලගේ තේනේ පුදු පහක් තියෙනවා කියලා. වර්තමානයේ වෙනකොට ගොඩබිම ජීවත් වෙන විශාලතම සත්‍යය විදියටයි අලිය සැලකෙන්නේ. ඒ නිසාම ඕන්ද වර්ගයකට නම් කරලා තියෙනවා. ආසියානු සහ අප්‍රිකානු කියලා. ආසියානු අලියෙකුගේ ඉදිරි පාදයේ නියපොතු පහක් පිටපස පාදයේ නියපොතු හතරකුත් එක්ක ඔක්කොම නියපොතු පිහිටන්නේ 18යි. හැබැයි අප්‍රිකානු අලියෙක්ගේ නම් ඊට වඩා වෙනස්. ඔවුන්ගේ ඉදිරි පාදයේ නියපොතු හතරකුත් පිටපස පාදයේ නියපොතු තුනකුත් එක්ක ඔක්කොම නියපොතු පිහිටන්නේ 14යි. අපේ මේ අලියාලුවන් දෙනාට අදිශේලම් කළ මහන්සි විතරද කොහෙද? දැන් මේ සුබද්දිමත්‍ර නිදා ගන්න තමයි මේ වුන් සූදානම් වෙන්නේ. ඊටපස්සේ සතුන් අතරින් කෙටිම කාලයක් නිදා ගන්න ලබන්නේ මොවුන්. පැය දෙක තුනක් වගේ ඉතා කෙටි කාලයක්. ඉතාමත් නිරෝගී අලියාතුන් තමයි මෙන්න මේ විදිහට බිම වැටෙලා නිදාගන්නේ. හැබැයි රෝගී වුණ අවස්ථාව නම් මොවුන් මේ විදිහට බිම වැටෙලා නිදාගන්නේ නැහැ. ගහකට වාර වෙලා තමයි නිදාගන්නේ. ඉතින් බලන්නකෝ අපේ මේ මාධවී අලි සමාජිකාව අනෙක් අලි සමාජිකයන්ලා නිදාගෙන ඉද්දී හරි අපූර්වට ආරක්ෂා පිළිවෙල සොයා බලන්න ඇති. ඔබගේ උණුසුම ප්‍රසන්නතාවයක් ලබා දෙමු. Jangan bawal negeri nyata negeri kan dia. අපි දැන් ඔයාලට පොඩි ගණන් පාඩමක් කියලා දෙන්නයි යන්නේ. අපි බලමු අලියෙකුගේ උරහිස මට්ටමට උසමනින්නේ කොහොමද කියලා. මුලින්ම අලියෙකුගේ ඉදිරි පාදයේ වට ප්‍රමාණය දැනගන්න. ඊට පස්සේ ඒ නාගයේ දෙකෙන් වැඩි කරන්න. එතකොට ඒ උත්තරේ තමයි ඒ අලියාගේ උරහිස මට්ටමට උස වෙන්නේ. ඔයාලා කැලේක විදගෙන යද්දී අලියෙකුගේ ඉදිරි පාද සලකුණක් දැක්කොත් මෙන්න මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් ඒ අලියාගේ උස ගණනය කරගන්න. ඒ වගේමයි මේ මිනුම් ක්‍රමය ශ්‍රී ලංකාවේ ජන සමාජය විසින් අනුගමනය කරන සම්මත මිනුම් ක්‍රමයක් වෙනවා. අපේ ලංකාවට නම් අලිය කියලා කියන්නේ අරුම පුදුම සතෙක් නෙවෙයිනේ. ඒ මොකද කියලා කිව්වොත් ඈත අතීතයේ ඉඳලා රජතුමාගේ මංගල හස්තියා විදිහට පෙරහැර ගමන් වලට වගේම බරුසුලාගෙන යන්නත් භාවිතා කරලා තියෙනවා. අලි දෙන්නාපු යන්ත්‍ර නිසා මොන්ගේ මේ දේවල් කරගන්නට දැන් අඩු වුණත් තායිලන්තයේ වගේ රටවල් වල තවමත් මේ දේවල් දැක බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ පෙන්නන්නේ අපේ අලියාලුවා කොටයක් අරගෙන යන ආකාරයයි. මෙයාට එක්වරකට කිලෝග්‍රෑම් 350ක පමණ බර ඉසිලීමේ හැකියාවක් පවතිනවා. ඔයාලට පේනවද අපේ අලියාලුවා මේ කොටේ අරගෙන යන ආධාරකය? ඒක අපි හඳුන්වන්නේ වෙලුව නමින්. මේ වෙලුව භාවිතා කරන්නේ ඔවුන්ගේ දත්වලට වන හානිය වළක්වා ගන්නයි. ඒ වගේමයි වෙලුව සකස් කරලා තියෙන්නේ කිතල් කෙඩි ආධාරයෙන්.
අපේ මේ චුටි දුවල පුතාලා බාස්කට් බෝල්, නෙට් බෝල්, වොලිබෝල් වගේ ක්‍රීඩා කියලා තියෙනව නේද? ඉතින් බලන්නකෝ අපේ මේ අනිසා මල්ලිකාවගේ මේ සූදානම නෙට් බෝල් සෙල්ලම් කරන්න. බලමු ඇගේ මේ උත්සාහය. උත්සාහය සාර්ථකයි, ලකුණක් ලබා ගන්නවා. බලමු ඇගේ දෙවැනි අවස්ථාව. අපගේ උණුසුම ප්‍රසන්නාදයෙන් අප දිරිමත් කරමු. ඔයගේ දෙවැනි අවස්ථාවත් සාර්ථකයි. දෙවැනි ලකුණක් රැස් කර ගන්නවා. බලමු තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවත් සාර්ථකයි. අය දක්ෂ ලෙස ලකුණු 3ම ලබා ගන්නවා මේ අවස්ථාවේදී. අපි ආහාර ගන්නවානේ. ඉතින් මේ පෙන්නන්නේ අපේ අලි යාළුවෝ කොහොමද ආහාර ගන්නේ කියලා. ජාතික සතුටුදාන දෙපාර්තමේන්තුවෙන් දිනකට අලියෙකුට කිලෝග්‍රෑම් 250ක පමණ ආහාර වේලක් ලබා දෙනවා. ඒ ආහාර වේලට පොල්ලතු, කිතුල්ලතු, කොස්කොල, එළවලු පළතුරු වර්ග වගේම ධාන්‍ය වර්ගත් අන්තර්ගත වෙනවා. අලියෙකුගේ ශරීරයේ තියෙන විශේෂිත මංගයක් විදියටයි මේ හොඬවැල හඳුන්වන්නේ. ඉතින් අලපැටවා මව්කුස තුළ සිටින කලල අවස්ථාවේදී උඩුතල සෑදීමට හේතු වන සෛල හා නාසය සෑදීමට හේතු වන සෛල එකට එක්වීමක් මගින් තමයි මේ හොඬවැල නිර්මාණය වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ උඩරට සම්ප්‍රදාය වන්නම් 18ක් තියෙනවා. ඒ වන්නම් 18න් එකක් තමයි ගජිකා වන්නම කියලා කියන්නේ. ඉතින් මේ ගජිකා වන්නමේ කාලයට හරි අපූර්ව ගමන් ලතාවක් තමයි අපේ මේ අලියාලන් දෙන්නා ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. Saat